මෙන්න මේ TP4056 කියන ලිතියම් අයන් බැටරි චාර්ජින් මොඩියුල් එක ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේකෙන් අපිට ඕනෑ වර්ගයේ ලිතියම් අයන් බැටරිය චාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක හදලා තියෙන යාළුවනේ අපි බැටරිය චාර්ජ් කරලා ඉවර වුණාම ඔටෝ කට් ඔෆ් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා ඕනේ ඉලෙක්ට්‍රොනික පොඩ්ඩා YouTube channel එක subscribe කරගෙනම ඊට හැබැයි තියෙන bell icon එක all දාගෙන මම අපි මේකෙන් බැටරිය charge කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ මේ TP4056 කියන charging module එකේ pin out ගැන කතා කරොත් අපිට මුලින්ම මෙතන බලා ගන්න පුළුවන් B ධන සහ B ඍණ කියලා සිදුරු දෙකක් තියෙනවා. ඉතින් එතෙන්ට තමයි අපි බැටරියේ වයර් දෙක සම්බන්ධ කරන්නේ. බැටරියේ ධන අවුට් එක මේ B ධන කියන තැනටත් බැටරියේ ඍණ අවුට් එක මේ B ඍණ කියන තැනටත් තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ අවුට් ධන සහ අවුට් ඍණ කියලා තව සිදුරු දෙකක් තියෙනවා. ඉතින් තමයි අපි බැටරියේ අවුට් එක එළියට ගන්නෙ. ඒ කියන්නේ බැටරියෙන් අපි යම්කිසි බැටරියට යම්කිසි උපාංගයක් සම්බන්ධ කරනවා නම් මෙන්න මේ මෙතෙන්ට තමයි අපි සම්බන්ධ කරගන්නේ මේ අවුට් ඍණ සහ අවුට් ධන කියන තැනට. ඒ වගේම මෙතන අපේ මයික්‍රෝ USB පෝට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතෙන්ට වගේ ෆෝන් චාර්ජරේ සම්බන්ධ කරලා මේ බැටරිය charge කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන තව තියෙනවා ධන ඍණ කියලා සටහන් කරලා සිදුරු දෙකක්. ඉතින් එතනින් පුළුවන් අපිට බාහිරව විදුලියක් දීලා මෙන්න මේ බැටරිය charge කරගන්න. ඉතින් 5 volt තමයි දෙන්න තියෙන්නේ. 5 volt දීලා මේ බැටරිය charge කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ ෆෝන් charger එක ගලවලා ඒක charge කරන්න. ඒ වගේ මෙතන තියෙනවා තව LED දෙකක්. මෙතන එකයි මෙතන එකයි. ඉතින් මේ LED එකෙන් මේ LED එක රතු පාට LED එකක්. ඒ වගේ මෙන්න මේ LED එක නිල් පාට LED එකක්. ඉතින් අපි මේක ෆෝන් චාර්ජරේ සම්බන්ධ කරාම මේකට මෙන්න මේ රතු පාට LED එක පත්තු වෙනවා. ඒ කියන්නේ බැටරිය සම්බන්ධ කරලා තියෙන වෙලාවට මෙන්න මේ රතු පාට LED එක පත්තු වෙනවයි කියන්නේ මෙන්න මේ බැටරිය දැන් charge වෙන ගමන් තියෙන්නේ. ඒ වගේම ටික වෙලාවක් යද්දි මෙන්න මේ නිල් පාට බල්බ් එක පත්තු වුණොත් ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ බැටරිය charge වෙලා ඉවරයි කියන එක. ඒ වගේම බැටරිය සම්බන්ධ කරලා නැතුව තියද්දි මෙන්න මේ ෆෝන් චාර්ජර් මේකට සම්බන්ධ කරොත් පත්තු වෙන්නේ මෙන්න මේ නිල් පාට LED එක. ඉතින් මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් මෙන්න මෙතන IC එකක් තියෙනවා. ඉතින් මේ IC එක තමයි මේ TP4056 කියන්නේ. ඉතින් ඒකේ නම තමයි යාළුවනේ මේ මොඩියුල් එකට දාලා තියෙන්නේ. ඉතින් මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ මේ TP4056 කියන charging module එකේ. ඉතින් අපි දැන් බලමු අපේ මේක වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රායෝගිකව පෙන්වන්නම්. හරි යාළුවනේ මම මේ විදිහට ලිතියම් අයන් බැටරියක් අපේ TP4056 charging module එකට සම්බන්ධ කරගත්තා. ඉතින් ඒක සම්බන්ධ කරගත්තේ මෙන්න මේ B ධන සහ B ඍණ කියන තැන් දෙකට බැටරි වාත් දෙක සම්බන්ධ කරගත්තා. ඉතින් අපි බලමු ෆෝන් චාර්ජරය සම්බන්ධ කරලා charge වෙනවද කියලා. ඉතින් යාළුවනේ මම මේ විදිහට මයික්‍රෝ USB පෝට් එකක් තියෙන charger එකක් ගන්නවා. ඉතින් අපේ මොඩියුල් එකේ තියෙන මයික්‍රෝ USB පෝට් එකක්. ඉතින් ඔයාලට මේකේ type C පෝට් එක තියෙන මොඩියුලුත් තියෙනවා. ඔයාලට ඕන නම් ඒකක් උනත් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අපේ charger එක අපේ TP4056 charging module එකට සම්බන්ධ කරගන්නම්. ඔයාලට පේන ඇති ෆෝන් charger එක සම්බන්ධ කරපු ගමන්ම රතු පාට LED එකක් තමයි යාළුවනේ පත්තු වෙන්න ගත්තේ. ඒ කියන්නේ යාළුවනේ අපේ දැන් බැටරිය charge වෙන ගමන් charge වෙන අවස්ථාවේ තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට බැටරිය ගලවලා පෙන්නන්නම් මේ නිල් පාට බල්බ් එක පත්තු වෙනවද කියලා. ඉතින් අපි බලමු. මේ විදිහට අපේ බැටරිය ගලව ගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති ගලව ගත්ත ගමන්ම අපේ නිල් පාට බල්බ් එකට මාරු වුණා. හැබැයි ඊළඟට මම ආයෙමත් මේ බැටරිය සම්බන්ධ කරොත් ඔයාලට පේන ඇති රතු පාට LED එකට මේක මාරු වෙනවා. ඒ කියන්නේ charge වෙනවා යාළුවනේ. ඉතින් මේක ටික වෙලාවක් ගියාට පස්සේ නිල් පාට බල්බ් එක පත්තු වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ charger එක ගලවලා මේ බැටරිය ප්‍රයෝජනෙට ගන්න.
ඉතින් මේ ටික තමයි ඔයාලට මේ මොඩියුල් එක ගැන කියලා දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලා නොතේරුණු තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා යන්න, මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, මේ වීඩියෝ එක තවත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් වෙනත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එයාට සුබ දවසක්.